ජූලි 19 වෙනිදා අපි දැක්කා පළාත් සභා ඡන්දයට ලබා දීලා තිබුණු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට ආපසු කියන ප්‍රවෘත්තිය. ඒ කියන්නේ මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දය එන්නේ නැහැ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන හිටියා පළාත් සභා ඡන්දය මේ වසරේදී පැවැත්වෙයි කියලා. නමුත් දැන් ආණ්ඩුව ඍජුව නැතුව වක්‍රව ප්‍රකාශ කරලා තියෙනවා පළාත් සභා ඡන්දය මේ වසරේදී නම් පවත්වන්නේ නැහැ කියලා. අපිට මතකයි පහුගිය දිනවල දිගින් දිගටම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කිව්වා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. අපි ඡන්දය පවත්වනවා කියලා. ටෙල්ලින් සිල්වා කිව්වනේ ඡන්ද තියන්න මුදල් නැහැ කියලා. නමුත් නලින්ද ජයතිස්ස කිව්වේ ඡන්දය තියන්න මුදල් තියෙනවා අපි ඡන්දය පවත්වනවා කියලා. ඒ වගේම බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කතා කරලා කිව්වා පළාත් සභා ඡන්දය මේ වසරේ මුල් මාස 6 තුල පවත්වනවා කියලා. ඉතින් මේ රජය අද පිහිටවලා ඉන්න මේ කණ්ඩායම අපිට මතකයි පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යටතේදී අර අරගලය පැවැත්වෙන මොහොතේදී වේදිකාවල ඒ වගේම ඔවුන්ගේ මැතිවරණ රැලිවල දිගින් දිගටම කිව්වේ පළාත් සභා ඡන්දය තියන්න. ඇයි මේ ආණ්ඩුව බය? ආණ්ඩුව ඡන්දයෙන් පරදින නිසා තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත්තේ කියලා. දැන් මේ වෙනකොට අනුර කුමාර ජනාධිපතිතුමාට 75%ක කැමැත්තක් මේ රටේ ජනතාව තුළ තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ජනාධිපතිවරයෙකුට 75%ක කැමැත්තක් රට තුළ තිබෙනවා නම් ඔහුට තමන්ට උවමන ආකාරයට රට පාලනය කිරීමට හැකියාව තිබෙනවා. ජනතා කැමැත්තනේ වැදගත්ම දේ. ඊළඟට මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලපු කට්ටිය. තවත් ඒ වගේ අය හොයාගන්න මාලිමාවටත් පුළුවන්. ඉතින් ඇයි මේ පළාත් සභා ඡන්දය පවත්වන්න බිය වෙන්නේ? දැන් පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවනේ. මේ පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නකොට ඔවුන්ට පුළුවන් ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා කිසිම ගැටලුවක් නැතුව සම්මත කරගන්න. ඒ හැකියාව වෙන කිසිම ආණ්ඩුවකට නැති තරම් ඔවුන් අතේ තියෙනවා. අද මේ වෙනකොට මේ පළාත් සභා පාලනය වෙන්නේ ආණ්ඩුකාරකරු යටතේ. ඉතින් හොඳම දේ තමයි අපි දකින දේ ජනතා නියෝජිතයෝ පත් වුණොත් තමයි ජනතා නියෝජිතයෝ තමන්ගේ ප්‍රදේශයේ තිබෙන ඒ ජනතාවගේ ගැටලු සංවර්ධනය කරන්න ඕනේ මාර්ගය ඉස්සෙල්ලම සංවර්ධනය කරන්න ඕනේ මාර්ගය මොකක්ද? සංවර්ධනය කරන්න අවශ්‍ය රෝහල මොකක්ද? මේ වගේ ජනතාවගේ පැත්තෙන් එන හඬ ජනතා නියෝජිතයෝ මගින් තමයි පළාත් සභාව ඇතුළට යන්නේ. ආණ්ඩුකාරයා හරහා පළාත් සභාව පාලනය කරනවා කියන්නේ ඒක තනිකර නිලධාරීන් ජනාධිපතිවරයාගේ නියෝජිතයනේ ආණ්ඩුකාරයා. ඒතකොට තනිකර නිලධාරීන් හරහා පමණක් මේ පාලනය සිද්ධ වෙන ක්‍රමවේදයක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව 75ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 159ක් තියෙනවා, රටේ ජනතාව බොහොම සතුටින් ඉන්නවා වුන් කියන විදිහට. ඒ නිසා අර කලින් ආණ්ඩුවට වුන් කිව්වේ ආණ්ඩුව මේ මැතිවරණ පරදින්න බය නිසා තමයි මේ ඡන්දෙ කියන්නේ නැහැ කියලා. නිසා එහෙම බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ වෙලාවේ ආණ්ඩුව මේ උත්සාහ කරන එකෙන් හැමතිස්සෙම මේ ඡන්දය කල් දෙමින්නට රටේ ජනතාව තුලත් අනිකුත් විරුද්ධ පක්ෂ තුලත් මතයක් ඇති වෙලා තියෙනවා. රටේ ජනතාවට මූණ දෙන්න ආණ්ඩුව බයයි කියලා. ඒ නිසා අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ බය නැහැ කියලා පෙන්නන්න. ජනමතයේ තියෙන්නේ අපිට කියලා පෙන්නන්න. 75ක ජනවරමක් තියෙනවා කියන එක පෙන්නන්න. ඒක කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ මොහොතේ ඉදිරියට එන්න තියෙන පළාත් සභා මැතිවරණය. ඉතින් බය වෙන්නේ නැතුව පළාත් සභා ඡන්දය තියන්න. දිනලා පෙන්නන්න. අන්න ඒක තමයි රාජ්‍ය මේ මොහොතේ කළ යුතු හොඳම දේ.